අනේ මේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය නේද? අනුසයෝ මොනවද කරන්නේ? ওই මිනිස්සුන්ට සහන ආදාර දෙන්න තියෙන ඒවා. ගාන්ධි මහත්තයා මේ හරුවෝ මේ බලන්නකෝ ගාන්ධි මහත්තයා ඉන්නවා. අදත් මේ හිඟන්න ඉල්ලනේ මුන්ගෙන් පුදුමවාදයක් තියෙන්නේ නේ මම සහන ආදාරයක් අත් එකතු කරගන්න යන්නේ. මේ හිඟන්නත් එක්ක නම් මේ රට කවදාවත් දියුණු කරන්න බෑ. අනේ මහත්තයෝ මම ළඟ දෙන්න කියලා දෙයක් නැහනේ. මෙන්න අනේ මහත්තයෝ මේ දෙක අරගෙන කාට හරි දෙන්න පුළුවන් කෙනෙකුට දෙන්න. ආමුසෙන්න දෙකක් දාගෙන යනවා යන්නේ. ආපදාවෙච්ච මිනිස්සුන්ට මේ පොතක් පෑනක් කරන් දීලා යන්න ඔයාලට හොඳ සල්ලි කාර්යය නේද මේ පොතක් පෑනක් කරන් දීලා යන්න ආපදාවෙච්ච මිනිස්සුන්ට මේ බඩු එකතු කරන්නේ පොතක් පෑනක් නැති මිනිස්සුන්ට මේ ඒ ළමයින්ට පොතක් පෑනක් නැහැ ගෙවල් පිටින් ගාගෙන මින් තින්නේ ඔව් ඔව් ඒ ටික එකතු කරගෙන ගෙවල් අස්සට දාගත්ත හැකිනේ. යසේන මෙයාලා මේ බඩු එක්කව කොල්ල මුන් මොනව කරනවද දන්නේ නැහනේ. මේවා ගෙවල් අතුල දාගෙන විකුණගෙන පස්සේ කාත් දන්නේ නැහනේ මේවා. ඒක මේ මිනිස්සුනේ වගේ එකව කරලා මිනිස්සු කට කපා කියන්නේ මේ බඩු ටික නියමිත බෙදලා දෙනවා අපි හිතන්නේ. අපි දන්නේ නැහනේ පියසේන මේවා බෙදනවද කියලා. කට්ටියෙන් එක්කව කොල්ල තියාගෙන මේවා මේවාලා ඇතුලේ දමාගෙන විකුණන් කනවද කියන එක අපි දන්නේ නැහනේ නේ. අපි කට්ටිය ගෙනහල්ලා දුන්නට ආපදා තත්ත්වවලින් අවසන් වෙලා ඉන්න දුක් විඳින මිනිස්සුන්ට ඉතාමත් ඉක්මනින් සාමාන්‍ය ජන ජීවිතයකට යන්න පුළුවන් වේවා කියලා අපි හැමෝටම ප්‍රාර්ථනාවක් වගේම එම මිනිස්සුන්ට මේ තමන් දුක් මහන්සි වෙලා කාලය වෙන් කරගෙන උදව් කරන සහන කණ්ඩායම් මේ සියලු දෙනාටමත් තමන්ගේ මේ ඉදිරි කටයුතු සාර්ථක ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ශ්‍රී ලංකා වාසී දකුණු ලකේ අපි හැමෝම ප්‍රාර්ථනා කර සිටිනවා. ಸುನಾಮಿ ಆವ ಅಪಿನ ಕಿಟ್ಟ ಯುದ್ಧ ಆವ ಅಪಿನ ಕಿಟ್ಟ ಕೊರೋನಾ ಆವ ಅಪಿನ ಕಿಟ್ಟ පාස්කු ප්‍රහාරය ආව අපින කිට්ටා. ඉතින් ඒ වගේම මේ සැරේ විවසනයේත් අපි අනිවාර්යයෙන්ම නැගිටින්න ඕනේ. මේ වීඩියෝ එකෙන් අපි මෙහෙම පෙන්නුවට හැමෝම එහෙම නැහැ. ඒ මිනිස්සු හිතන විදිය. අපි දෙන පොතක් පෑනක් නිසා එහෙ ළමෙක් අධ්‍යාපනය ලබන්න පුළුවන්. ඉතින් අපිට උදව් කරපු හැමෝන්ටම බොහොම ස්තුතියි. ජය වේවා. කටයුත්ත කරගෙන යන්න මූලිකත්වය දරුවේ මූලික අදහස අපිට මූලික සංකල්පය ලබා දුන්නේ චානුක සහෝදරයා. ඉතින් මේ සහෝදරයා මුලින් ආරම්භයේ අපිට අවශ්‍ය වෙන මූල්‍යදායකත්වයේ වගේම මේ කටයුතු කරගෙන යන්න අවශ්‍ය වෙන ශ්‍රමදායකත්වයේ ආරම්භයේදී ලබා දීලා අපිත් එක්කම හිටියා. ඉතින් ඒ විදිහට පටන් ගත්ත කාර්යය ගම්වාසීන්ගේ ඉල්ලීමක් මත අපි තීරණය කළා තිනවා තව දවස් දෙකක්. ඒ කියන්නේ හෙට දවසේ සහ අනිත් දවසේ දැන් අද 8 වෙනිදා 9 වෙනිදා සහ 10 වෙනිදා කියන දවස් දෙකෙත් අපි මෙතන මේ කටයුත්ත කරගෙන යනවා. ඉතින් අපි ගම්පොලට තමයි මේ එකතු කරගත්ත බඩු රාශිය අරගෙන යන්නේ. පාසල් ළමුන්ට අවශ්‍ය වෙන පෙළ පොත්, ඒ වගේම අභ්‍යාස පොත් සහ ඇඳුම් ආදිය අපි එකතු කරනවා මේ ස්ථානේ. ඉතින් මේ දක්වා අපිට සහයෝගය දීපු, ඒ වගේම සහයෝගය දෙන්න බලාපොරොත්තු වෙන සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන ගමන් අපි ශ්‍රී ලංකා වාසී ලක්වාසී සියලු දෙනාටම සුභානාගතයක් ආරක්ෂිත ප්‍රවේශම් සහිත නිරෝගිමත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා අපි සියලුම දෙනා එකතු වෙලා. ඉතින් බොහොමත් ස්තුතියි.